Hello guys, welcome back to my YouTube channel. ඉතින් කලින් vlog එක බැලුවට හැමෝටම thank you. ඉතින් මේ vlog එකේ මම අද ඔයාලට පෙන්නන්නම් Lourdes වල church එක කොහොමද, church එක ඇතුළේ කොයි විදිහටද තියෙන්නේ, අපි ගිහිල්ලා මොනවද කරේ කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ නිර්මල කන්‍යා මරියම් මෞතුමිය. ඉතාම දිලිඳු දැරියක් වූ ප්‍රංශයේ ලෝඩ්සී විසූ බර්නිදෙත් කියන චූටි ගෑනු ළමයට තමයි මේ මරියම් මෞතුමිය ජීවමානව දර්ශනය වෙලා තියෙන්නේ. එතුමිය 1858 පෙබරවාරි 11 වෙනිදා පිරණිස් කඳුවැටියේ මසිබියල් පව්වාසන්නේ ගුහාවකදී තමයි මේ චූටි දැරියට මරියම් මෞතුමිය ජීවමානව දර්ශනය වෙලා තියෙන්නේ පළවෙනි වතාවට. ඒ නිසාම ලූඩ්ස් මෑණියන් යන ආදර නාමයෙන් මරියම් මෞතුමිය හැඳින්වීමට කිතුණු භක්තිකයන් පුරුදු වෙලා ඉන්නවා. ඊට පස්සේ කිහිප වතාවක්ම මරියම් මෞතුමිය මේ බර්නිදෙත් කියන චූටි ගෑනු ළමයට දර්ශනය වෙලා තියෙනවා. 13 වෙනි වතාවට දර්ශනය වෙච්ච අවස්ථාවේදී ඒ කියන්නේ 1858 මාර්තු 2 වෙනිදා මේ බර්නිදෙත් කියන චූටි ගෑනු ළමයට මරියම් මෞතුමිය පවසලා තියෙනවා. දිනෙන් දින රැස්වෙන ජනතාව දැන් වැඩි. ඒ නිසා ඔබ පූජකවරයෙකුට පවසන්න ගිහිල්ලා මෙතන දේව මන්දිරයක් ඉදිරි කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම මත මේ බැසිලිකාව පසුව නිර්මාණය වෙලා තියෙනවා. ඔයාලා බලන්න මේක කොච්චර ලස්සනයිද කියලා. මේ චර්ච් එක වන්දනාමාන කරන්න බලන්න ප්‍රංශයෙන් එක රටවල් වලින් අවුරුද්දකට මිලියන 5කට වැඩිය සෙනගක් මේ ලූඩ්ස් වලට එනවා. ඊට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් අපි කාසියක් ගත්ත මෙතන. මෙතනට ආව කියලා අපිට මතක සටහනක් තියෙන්න ඕනනේ. ඒක නිසා මරියම් මෞතුමියගේ ඒ රූපේ තියෙන කාසියක් අපි තෝරගත්තා ගන්න. ඉතින් ඔයාලට මම එක පෙන්නන්නම් කොයි වගේද කියලා. ඉතින් ඔයාලා ඔන්න බලන්න. ඉතින් මම ඔයාලට කියන්නම් කතාවේ ඉතිරි කොටස. මේ බර්නිදෙත් කියන චූටි ගෑනු ළමයාට මරියම් මෞතුමිය කියලා දෙනවා දිව්‍ය සත් ප්‍රසාද ලබා ගැනීම සඳහා දියවුල් පොතෙන් ජලය පානය කරලා ස්නානය කරලා පවිත්‍ර වෙන්න කියලා. ඉතින් මේ බර්නිදෙත් කියන චූටි ගෑනු ළමයා දන්නේ නැහැලු දියවුල් පතක් තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ මරියම් මෞතුමිය ඇඟිල්ල දික් කරලා පෙන්නලා තියෙනවා මේ ගල් කුලයට තියෙනවා එතන හාරලා බලන්න එතනින් දියවුල් පතක් කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඒ දියවුල් පතේ එන වතුර. ඔයාලට පේනවනේ මෙතන එන වතුර මේ දියවුල් පත වලින් වතුර එන විදිය. ඉතින් මෙතනට එන අය ඒ වතුර තමන්ගේ මූණේ ගා ගන්නවා එහෙම මම දැක්කා. ඉතින් මාත් ඒ විශ්වාසය ඇතුව මමත් ඒ දේවල් කරා. මොකද මමත් ගොඩක් විශ්වාසයෙන් සහ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගියපු තැනක් තමයි මේ ලූඩ්ස් කියන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉස්සරහට වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නම් මේ දියවුල්පත මොකක්ද කියලා. ඇත්තට මේක ලස්සනට කවර් කරලා හදලා තිබුණා. ඔයාලට දැන් ඒ දියවුල්පත බලා ගන්න පුළුවන්. පේනවනේ කොච්චර ලස්සනයිද. ඇත්තටම මේ වීදුරු වලට ටිකක් පැහැදිලිත් ඇති. ඒත් වතුර වැටෙන විදිය වලට පේනවා ඇති. කවදාවත් හින්දෙන්නේ නැති දියවුල්පතක්ලෝ ඒක. ඉතින් මමත් මෙතන නලලත් ගහලා ප්‍රාර්ථනාවත් හිතලා එළියට ආවා එතනින්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා දැනට ඉන්න සෙනග මෙතන. ගොඩාක් අය මෙතනට හවස් වෙනකොට එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ අර මං ගත්ත බෝතල් තුනටත් වතුර පුරව ගත්තා. ඉතින් ටික වෙලාවක් යනවා මේ වතුර පිර වෙන්න. ඔයාලට පේනවා ඇති අනිත් පැති වුණොත් කොච්චර සෙනග ඉන්නවද කියලා මෙතනින් වතුර ගන්න. මෙතනින් එන මේ වතුර ඒ ජලය බීලා තමන්ගේ ලෙඩ සුව කරගත්ත අය ගොඩාක් ඉන්නවා කියලා. මෙතන ගොඩාක් ප්‍රතිහාර වෙලා තියෙනවා කියලා. එතන ගොඩක් සඳහන් වෙලා තියෙනවා. ඉතින්
මම දැක්කා එතනට එන හැමෝම අනිවාර්යයෙන්ම එතනින් වතුර අරගෙන යනවා. ගොඩාක් ලෙඩ සුව වෙනවා කියලා විශ්වාසයක් තියෙන තැනක් තමයි මේ ලූඩ්ස් කියන්නේ. එහෙම ගොඩක් ලෙඩ සුව වෙලා මෙතනින් ගිය අයත් ඉඳලා තියෙනවා සහ ඉන්නවා. මේ ළඟදිත් එහෙම ප්‍රතිහාරයක් වෙලා තියෙනවා කියලා අපට කිව්වා. ඉතින් මේ කසුන් අයියා එයාගේ ප්‍රාර්ථනාවල් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා එයාගේ උසටම හරියන්න එයා කැන්ඩල්ස් එකක් බාර වෙලා තිබුණා. එයාගේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට වුණාට පස්සේ ඇවිල්ලා මෙතන ඒ කැන්ඩල්ස් පත්තු කරනවා කියලා. ඉතින් අපිත් මෙතන කැන්ඩල්ස් පත්තු කරා. ඔයාලට දැන් පේන්නේ අපි මේ කැන්ඩල්ස් පත්තු කරන එක. ඉතින් ගොඩාක් අය ඉතින් එනවා මෙතන කැන්ඩල්ස් පත්තු කරන්න. හරිම ලස්සනයි. ඉතින් මේ කොහොම හරි අපි කෑම කාලේ එනකොට මේ කැන්ඩල්ස් සමහරක් තැන්වල පිරුණාම ඒවා අයින් කරනවා. මොකද ආයේ එන කට්ටියන්ට කැන්ඩල්ස් පත්තු කරන්න තැනක් නැති වෙනවනේ. ඊට පස්සේ අපි කැන්ඩල්ස් පත්තු කරලා අපි කන්න තැනක් හොය ඉතින් ඔහේ බල වටපිටාව බල ඇත්තටම මාර ලස්සන ඔයාලට පේනවනේ. කොච්චර ලස්සනද කියලා මේ ගංගේ වතුර එහෙම. ඉතින් ගොඩාක් අය ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්න වයසක අය පේනවනේ ඔයාලට. අපි ඉතින් කන්න තැනක් හොය ගියා. පේනවනේ ළමයි කොච්චර කොළ පාටින් ලස්සනට චුටි සුදු පාට මල් පිපිලා හරිම ලස්සනයි. ඊට පස්සේ අපිට තැනක් හම්බ වුණා. අපි ඉතින් මේව තමයි අපි කෑවේ. මම රෝල්ස් වගේ කිව්වි. පෑන්කේක් වගේ හදාගෙන ගියා. ඊට පස්සේ අක්කා සෑන්ඩ්විචුයි කට්ලට් නම් මනම් ඒව හදලාගෙන ඇල්ල තිබුණා. පේනවනේ ඉතින් අපි කෑවේ ඕවා තමයි. ඊට පස්සේ අපි කට්ටිය පොඩි කයියක් ගහගෙන කතා කර ඉඳලා කාලා ආයෙම චර්ච් එක පැත්තට ආයෙත් ආවා. ඊට පස්සේ ඔයාලා බලන්න අපි යද්දි කොහොමද සෙනග හිටියේ දැන් කොහොමද සෙනග ඉන්නේ කියලා. ඉතින් මෙතන ගොඩාක් සෙනග හවස් වෙනකොට ඇවිල්ලා හිටියා. සෙනග ඉතින් හවස් වෙනකොට එන්නම වැඩි වෙනවා. මෙතනට ගියාම මාර කාම් ළමයි. ඇත්තටම මාරම කාම්. ඔයාලට පේනවනේ මෙතන ගොඩාක් අසනීප වෙච්ච අය මේ වීල් චෙයාර් වල කොච්චර ඉන්නවද කියලා. ඉතින් ඒ අයත් මෙතනට එන්නේ එයාලගේ මේ ලෙඩ සුව කර ගැනීමේ බලාපොරොත්තුව ඇතුව. එයාලට ට්‍රීට්මන්ට් කරන්න වෙනම ඇත්තටම ඩොක්ටර්ස්ලා නර්ස්ලා එතකොට එක ස්කූල් වලින් කැම්පස් වලින් එහෙම ඇවිල්ලා මෙයාලට ගොඩක් උදව් කරනවා. ඔය බාල දක්ෂ වගේ ඒ කට්ටියත් ඇවිල්ලා එහෙම උතන එක ප්‍රොසෙස් එකක් වෙනවා. මම දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා දැක්ක විදියට තමයි මම ඔයාලට කියන්නේ. එතනින් අපි ඇවිල්ලා ඊට පස්සේ අපි කන්ද උඩට නැග්ගා. මේ කන්ද පුරාවටම තියෙන්නේ උඩට යන්න බලන්නකො ලස්සන මේ කන්දේ. ඒ උඩට යන්න ජේසුස් වහන්සේගේ ඇන ගහපු කතාව තමයි අපිට බලා ගන්න පුළුවන් විදියට ඒ පිළිම වලින් හදලා තියෙන්නේ. කලින් වොග් එකේ පෙන්නපු කන්ද නේද ළමයි මේ තියෙන්නේ. බලන්නකෝ මෙතනටත් ඒ කන්ද පේනවා. ඉතින් ඊට පස්සේ මේ පිළිම ටිකත් බලාගෙන ඒ කතාව විස්තර ටිකත් අපි බලාගෙන කන්ද උඩටම ඉස්සරහට ගියා. ඉතින් බලන්න මේ වගේ දේවල් අපිට බලා ගන්න එහෙම හදලා තියෙන එක කොච්චරනම් වටිනවද? පේනවනේ කුරුසේ අරගෙන යනවා. එතකොට ඇන ගහන ඒ ඔක්කොම විස්තර ටික මේ පිළිම වලින් හදලා ඒ කතා පුවත දර්ශනීය වෙන විදියට මේක හදලා තියෙනවා. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන කොහොම හරි උඩටම ගියා. ඇත්තටම හරිම දුකයි ළමයි ජේසුස් වහන්සේගේ ඒ කතාව ගැන මෙතන ඒ රූප වලින් හදලා තියෙනකොට ඇත්තටම මේ වගේ දෙයක් වෙලා තියෙනව නේද එහෙම කියලා හරිම දුකයි. ඊට පස්සේ ටිකක් බලාගෙන කන්දෙන් පහළට ඇවිල්ලා අපි ආවා ට්‍රේන් එක ගන්න. ඒ අතරතුර අපි කෑම ගත්තා. මට ඒව වීඩියෝ කරගන්න බැරි වුණා. මම පිළිම දෙකකුත් ගත්තා. මරියම් මව්තුමියගේ ජේසුස් වහන්සේගේ.
පිළිම දෙකකුත් මම ගත්තා. ඊට පස්සේ අපි කෑමත් අරගෙන ට්‍රේන් එකට නැග්ගා. අපි ට්‍රේන් එකට නැග්ගේ 5:55ට. කොහොම හරි 5:55ට හරියටම ට්‍රේන් එකේ නැගලා අපි ඊට පස්සේ ලූඩ්ස් වලින් ඉතින් අපි ගෙදර යන්නයි යන්නේ. හරි ළමයි, ඊට පස්සේ අපි රෑට කෑම කෑවා. අපි කෑවේ මේවා තමයි ෂවර්මා, චිප්ස්. ඉතින් ওই ටික අපි කාලා කට්ටියත් එක්ක පොඩි කයියක් ගහගෙන පොඩි නිින්දකුත් දාගෙන අපි ගෙදර ගියා. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි ගෙදර යනකොට ට්‍රේන් එකෙන් බහිද්දී 11:20 වගේ වුණා. ඊට පස්සේ මේ ට්‍රේන් එකෙන් බහලා අපි එළියට යනවා. ඉතින් මගේ ලූට්ස් ජර්නි එකේ vlog දෙකම බලුවා ඔයාලා හැමෝටම thank you. ඉක්මනටම වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්නම්. bye.